හොඳින් අසන්න පුක්කුස. මේ ප්‍රභාස්වර සිත අපිරිසිදු වන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන්. අශෘතවත් පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා දකින්න යන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගන්නවා, ප්‍රගුණ කරනවා. ඒ ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයට අනුව හැසිරෙනවා. පුක්කුස, ඉතා උසස් සිදුරු නැති ආර්යකාන්ත සීලයක් ඔබ ඇති කරගත යුතුයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, ආර්ය මහා සංඝරත්නය ගැනත් පැහැදීමක් ඇති කරගන්න. සීලය බහුශ්‍රෘත බව, ත්‍යාග ප්‍රඥාව නිවැරදිව ප්‍රගුණ කරන්න. මේ සේක බලයන් පුරුදු පුහුණු කරන විට, නුවණින් විමසන විට රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන මාර්ගයට යොමු වනවා. එසේම පුක්කුස, සීල, සමාධි, ප්‍රඥාවෙන් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදාකාලිකවම නිදහස් වී යනවා. භාවනාවෙන් පංච නීවරණයන් යටපත් කළ යුතුයි. එවිට සිත තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු විට සැපයක් ඇති වෙනවා. සැපවත් වූ කෙනාගේ සිත සමාධියට පත්වනවා. සමාධිය මත පිහිටා විදර්ශනා කිරීමෙන් සත්‍ය අවබෝධයෙන් දුකින් මිදිය හැකියි. බුදුබණ පාදයක් සවන වැකේවා, බුදුගුණ පමණක් සිතට නැගේවා. අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම. බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම. බුදුබණ පාදයක් සවන වැකේවා, බුදුගුණ පමණක් හිතට නැගේවා. සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම. අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම. බුදුබණ පාදයක් සවන වැකේවා, බුදුගුණ පමණක් සිතට නැගේවා. අවසන් වරට මගේ ඇස් පිය වෙන
බුදු හිමිරුව මට